අද උදේ උයන්න ගත්තී ගෑස් එක ඉවර වෙලා. ඉතින් මම ගෑස් ගේන්න හොය දුව ඉන්න බැරි හින්දා මම කොරළේ මාළුව හදාගත්තේ දරලිපේ. මේක මාරම රසයි දරලිපේ හදාගත්ත හින්දාද දන්නේ. මම හරි සිම්පල් විදිහට හදාගත්ත හින්දාද දන්නේ. පුදුම රසක් මේ කොරළේ මාළුව. මම කොරළේ මාළු ටික භාජනෙට දාගෙන ගම්මිරිස් ලුණු කුඩු ටික එකතු කරගෙන කවලම් කරලා විනාඩි 15ක් විතර තියාගත්තා. දරලිපේ උයා ගන්න එක අරම පුදුම දෙයක් නෙවෙයි බලන් ගියාම. ඉස්සර ඉතින් පොඩි කාලේ අපි උයාගෙන කෑම දරලිපේනේ. ඉස්සර ඉතින් ඇත්තටම පිළිකාවක් එහෙම කියන දෙයක් එහෙම අහන්නෙම නෑ. දකින්නෙම නැති දෙයක් විදියට. ඇත්තටම ජොබ් එකට ආවට පස්සේ තමයි ඔය කටේ පිළිකා මං හිතන්නේ මං ජොබ් එකට ආවට පස්සේම තමයි දැක්කේ කටේ පිළිකාවක් හැදෙනවා. මේවා ගැන හොයලා බලන්න මේ පිළිකා ගැන. ඇත්තටම කියන්නේ මිනිසුන්ට කොතනද වැරදුනේ කියලා. දැන් මම අමුවිඟුරු සුදු ලුණු ටික දාලා මේ පොඩ්ඩක් තෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ කරපිංචා ගොරක ටික දාගත්තා. දැන් මිරිස් කුඩු ටිකක් දාගන්නවා. මේ ගෙදර හදන තුන පහ මම ඒ ටිකක් දාගත්තා. කුරුඳු පොතු ටික එකතු කරගත්තා. මම මේ තුන පහ එක ගොඩක් හැමදේම දාලා තමයි හදාගන්නේ. ඒකෙන්ද මම ගොඩක් දේවල් මේකට එකතු කරන්නේ නැහැ. දැන් මම වතුර ටිකක් දාලා මේක ටිකක් උතුරනකම් මම ලිප පත්තු කරගන්නවා. දැන් රස අනුව ලුණු ටිකක් දාගන්න. ලුණු ගොඩක් දාගන්න යන්න එපා මෙතනදී. වතුර මගදී වගේ කියලා හිතනවා මම වතුර ටිකක් එකතු කරගන්න. දැන් මේක මම වහලා තියාගන්නවා. මොකද ලිප පිඹිනකොට අලු යන හින්දා. දැන් උතුරනකොට මම දාගන්නවා අපි අර හදාගත්තේ මාළු කෑලි ටික. ඊට පස්සේ මේකත් මම වහලා උයා ගන්නවා. මේකත් මම හොඳ ටිකක් ඉන්ද්‍ර ටිකක් දාලා උයා ගන්නවා. මේක දැන් වහලා උයා ගන්නවා. මොකද අලු ඉස්සෙනවා ලිප පත්තු කරනකොට. ඇත්තටම මට අද පිළිකා ගැන කතා කරන්නම හිතෙනවා. මොකද මම වැඩ කරන ඇත්තටම හොස්පිටල් එකේ වැඩ කරන්නේ. ඉතින් මම දැකලා තියෙනවා ඕන තරම් කටේ පිළිකා හැදෙන කට්ටිය ජීවිතේට කවදාවත් මිනිස්සෙකුට නම් හැදෙන්න එපා ඒ වගේ පිළිකා. ඒ තරම් හරිම අමාරුයි මේ පිළිකාව. ඉතින් මේකේ ලුණු ටික බලලා ලුණු මදි නම් ආයෙ පහ ලුණු එකතු කරගන්න. දැන් මේකේ ලිප ඇරලා උයා ගන්න හොද ටික හිඳනකම් බත් එක්ක වගේ කනවා නම් හොද ටිකක් හිඳව ගන්න. නැත්තම් ඉතින් පාන් කනවා නම් මේකට නියමයි අර තඹපු රෝස් පාන් කියන්නේ. අනේ රෝස් පාන් එක ගත්තාම නියමයි. බලන්නකො ඇත්තටම මේක පුදුම රසක්. හරිම සිම්පල් විදිහට වැඩි දේවල් එකතු කරන්නේ නැතුව තමයි මේක හදාගත්තේ. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. වෙන දවසක වෙන වීඩියෝ එකකින් අපි මේ පිළිකා කියන එක කතා කරන්න ඕනේ. ඇත්තමයි මේ ගැන හොයලා බලන්න. අපේ ජීවන රටාව වෙනස් වෙනා හැදෙන ලෙඩක්ද නැත්නම් අපේ කර්මෙට මේක හැදෙන ලෙඩක්ද මන් දන්නේ. ඒ තරම් මේ ගැන හොයලා බලන්න. එහෙනම් ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් මම පොඩ්ඩක් හරි තොරතුරු හොයාගෙන අපි කතා කරමු මේ ගැන. එහෙනම් අදට ගිහින් එන්නම්. ගොඩාක් ස්තුතියි මාව නැරවුවට. එහෙනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න මට. ගිහින් එන්නම්. සියලු දෙනාටම නිරෝගිමත් දවසක් වෙන්න ඕනේ. නිරෝගිමත් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න ඕනේ. ගිහින් එන්නම්. බුදු සරණයි ඔයාලට.